何の漢字ですか？新しい、いや、素晴らしい、違う。何？おいしい。大学生にもかかわらず、基本的な漢字も読めない。にもかかわらず、今日も N2 の文法を勉強しましょう。にもかかわらず、のにという意味です。のに。අපි මොනවා හරි දෙයක් උනත් කියලා කියන මීනින් එකෙන් නොනි කියලා කියන විදියට කොහේ හරි තැනක පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් මේ නිමෝ කකවරසු කියලා කියන grammar point එක පාවිච්චි කරන්න. මේක ගොඩාක් වෙලාවට විශේෂයෙන්ම අපි මොනවා හරි දෙයක් දැකලා ඒක දැකලා පුදුම වෙන අවස්ථාවලදී වගේ ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. නිමෝ කකවරසු කියලා කියන grammar point එක verb එකේ casual form එකත් එක්ක EKYOSHI නාකේයෝෂි නවුන් කියලා කියන ඒවත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. 大学生にもかかわらず基本的な漢字読めない人もいる。大学生にもかかわらず基本的な漢字読めない人もいる。යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වුණත් සාමාන්‍ය漢字පවා කියවන්න බැරි මිනිස්සු ඉන්නවා. ඔන්න ওই විදිහට උනත් කියලා කියන මීනින් එකෙන් නොනි කියලා කියන එකට සමානව නිමෝ කකවරසු කියලා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. じゃあまたね。